අපිට ඕනේ චීප් ටුවරිසම් නෙමෙයි. ඔයා දන්නවද ලංකාවේ අද ටුවරිසම් කියන්නේ ටුවරිස්ට්ලාගේ ඔලු ගෙඩි ගාන ගැන කතා කරන ඉන්ඩස්ට්‍රි එකක් කියලා. අපේ රටට වටිනාකම ගෙන නොදෙන චීප් ටුවරිසම් සිස්ටම් එක. ටුවරිස්ට්ලා ගණන වැඩි වුණාට නමුත් රටට ලැබෙන ආදායම ගොඩක් අඩුයි. ඩෙස්ටිනේෂන් එකෙන් ඩෙස්ටිනේෂන් එකට හාෆ් ප්‍රයිස් දාගෙන ඩ්‍රොප් කරන ටැක්සි සිස්ටම් එක පරෙට්ටනවා. එක ට්‍රිප් එකකින් රටට ලැබිය යුතු ඩොලර් ගණන 150කින් අඩු වෙනවා කියලා දන්නවද? ඒ වගේම තමයි එයාපෝට් එකේ on the spot driving license foreigners ලාට issue කරනවා. ටුක් සහ ස්කූටර් රෙන්ටල් කම්පනීස් ඇඩ්වර්ටයිස් කරනවා. නමුත් proper regulation, monitoring, policy කිසිම එකක් නැහැ. ඒ නිසා ටූරිස්ට්ලා වැඩි වුණාට ඉකොනොමි එකට ඒක බෙනිෆිට් එකක් නෙවෙයි. බැක්පැකර්ස්ලා, සෝලෝ ට්‍රැවලර්ස්ලා රූරල් ඒරියා වල ටුක් එකක් හරි ස්කූටර් එකක් හරි අරගෙන ඒකෙන් ට්‍රැවල් කරනවා. හැබැයි ඒ අතර sexual harassment, accidents වගේ සිද්ධීන් වෙලා social media වල context නැතුව post share වෙනවා. ඒක ලෝකෙට යන්නේ ශ්‍රී ලංකා අන්සේෆ් කියන මැසේජ් එකත් එක්ක. අපේ ඉමේජ් එකට ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා කිසිම බලධාරියෙක් හිතන්නේ නැහැ. ඒ වගේම 2025 දී ටුවරිසම් ඉන්කම් එක අඩු වුණේ ග්ලෝබල් සිටුේෂන් එක නිසා විතරක්ද? නැත්නම් පොලිසි මිස්ටේක් සහ චීප් ටුවරිසම් ප්‍රොමෝෂන් නිසාද? ටුවරිස්ට්ලා වැඩි වුණත් ඒක සක්සස් එකක් නෙමෙයි. ඉකොනොමි, සේෆ්ටි, රෙපියුටේෂන් තුනම ප්‍රොටෙක්ට් කරන්න ඕන. අපිට ඕනේ චීප් ටුවරිසම් නෙමෙයි. වැලියු ටුවරිසම් එක. රෙස්පොන්සිබල් ටුවරිසම්, රෙගියුලේටඩ් ටුවරිසම්. නැත්නම් ඉතින් ටුවරිස්ට්ලා වැඩි වුණාට ඉන්කම් එක අඩු වෙයි. ඒකින් අපිට වගේම රටටත් ලොකු පාඩුවක්.